හයි ඔස්කා ට්‍රැවල් ඩයරි. අද දවසේ මට කියන්නට ඔබට හොඳ වැදගත් දෙයක් තියෙනවා. මාක් කරලා මේ සාමාන්‍ය ඉතාලියක බස් එකක්. මේක මේ ගෝ කාට් එක මාක් කරලා තියෙනවා. මෙතන රෝද පුටුවක් මාක් කරලා තියෙනවා මේ පැත්තේ. ඒ පැත්තේ තියෙනවා ආයි ගෝ කාට් එකක් මාක් කරලා ආයි රෝද පුටුවක් මාක් කරලා. ඉතින් මේ බස් එකේ මේ පෝස්ටෝ කියන්නේ ස්ථාන දෙක වර්ග කරලා තියෙන්නේ රෝද පුටුවකටයි ගෝ කාට් එකකටයි. රෝද පුටුවටයි ගෝ කාට් එකකටයි. රෝද පුටු දෙකක් එන්නේ නැතුව ගෝ කාට් එක කියන්නේ බබාලා යන දෙකක් ආවිල්ලා රෝද පුටු දෙකක් තියෙන තැන බ්ලැන්ක් තිබුණොත් එතෙන්ට ආයේ බබෙක්ව කියන ගෝ කාට් එකක් ගන්න නැහැ. රියදුරා. ඒක තමයි නීතිය. මොකද ඒගොල්ලෝ කියන්නේ ඒ ස්ථාන දෙක දැන් බබාලා ඉන්න දෙන්නට මේ මෙතන එකයි එතන අනිත් පැත්තේ ඉන්නත් පුළුවන්. ඒතර සමහර කාන්තාවන් නැග්ගොත් තුන්වෙනි බබා වරන් එයා කියන මේක තියන්න බැරිද කියලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ බෑ. මේක රෙස්පොන්සිබිලිටි එක තියෙන මේ බස් එකේ ඒ විදිහට කියලා තමයි කියන්නේ. තව දෙයක්. අපිට පේනවාද මෙන්න මෙතන මේක සීසන් එක. මේක ගහන්න ඕන අපේ සීසන් එක හරි ටිකට් එක හරි. ඒක ගැහුවොත් තමයි මේ වාහනේ අනතුරකට ලක් වුණාම අපිට ගෙවන්න තියෙන ගාණ ඉන්ෂුරන්ස් එකක් හරි මොකක් හරි අපිට හොස්පිටල් එකකින් ලැබෙන දෙයක් ලැබෙන්නේ. ඒක තමයි මට ඔබට කියන්නට ඕනේ මේ පාර. එහෙනම් ඔස්කා ට්‍රැවල් ඩයරි තුලින් අපි නැවත හම්බෙමු. ජය වේවා.